මොනරාගල දිස්ත්‍රික්කයේ විවිධ අධ්‍යාපන කලාපයේ කඩගාගල නම් ග්‍රාමයේ පිහිටා ඇති මෝ කඩගාගල කණ්ඩු විදුහල නම් අපවිදු මෑණියන්ගේ සෙවණේ හැදී වැඩෙනවා අද සිට පාසලේ විනය ආරක්ෂා කර ගනිමින් ශික්ෂණයෙන් යුක්තව මාගේ ශක්ති ප්‍රමාණයෙන් විද්‍යාලීය ප්‍රධාන ශිෂ්‍ය නායකයා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ශිෂ්‍ය නායකයා ශිෂ්‍ය නායිකාව ලෙස අභිමානයෙන් යුක්තව කටයුතු කරන බවට විද්‍යාලීය විදුහල්පතිතුමන් ගුරු මව්වරුන් පියවරුන් හා දෙමාපියන් සහෝදර සහෝදරියන් ඉදිරියේ සකස් කර ඇති මෙම ප්‍රදීප ස්තම්භය සාක්ෂි කොට දිවුරා ප්‍රතිඥා දෙති. සිතනයි පුතේ ඔබට කියන්න තියෙන්නේ මේ නායකත්වයේ කියන එක මොකක්ද කියන එක සම්බන්ධයෙන් තමයි මුලින්ම පොඩි පැහැදිලි කර ගැනීමක් කරන්නට අවශ්‍ය වෙන්නේ. අපි හැමෝම මෙතන ඉන්නේ අය යම් කිසි ස්ථානයකදී නායකයෙක් ඒ පුංචි දරුවෝ නම් අවටික වැඩිහිටියෝ බවට පත් කළා. තමන්ගේ නිවසේ රාජ්‍ය ආයතනයක් නැගේ කාර්යාලය
නායකයෙක්. අපි මොනවද මේ නායකත්වයෙන් බලාපොරොත්තු වෙන්නේ? මොනවද කියනවා ගුණාංග? මොකද අදහසක් ඉදිරිපත් කරලා විතරද? ආකල්ප. පුතේ නායකයෙක් වුණාම විශේෂයෙන් සැලකිලිමත් වෙන කාරණා කීයක්. ඔබ නායකයෙක් නම් ඔබ ළඟ විනය ඒකටම තියෙන්නට ඕනේ. ඒ වගේම යහපත් ආකල්ප තියෙන්නට ඕනේ. හොඳ දැක්මක් තියෙන්නට ඕනේ. ඕනෑම වැඩකදී හොඳ සැලසුමක් තියෙන්නට ඕනේ. ඒ කරුණු එකතු වෙනකොට ඔබ නායකයෙක් නිරන්තරයි. පුතේ ඔබ දන්නවා අපි ඉස්කෝලේ ගියා වගේම පුංචි පන්ති වල ඉඳලා අපි පොඩි පාසලකට ගිහිල්ලා තමයි මෙතන ඉන්නේ. ඒ දවස්වල අපේ ගුරුවරු අපිට ඉගෙනුවා අපේ රට ගැන. අපේ රට සංවර්ධනයේ වෙමින් පවතින රටක් කියලා. අපේ අපච්චිලා කියන ආහාර බලනම අපච්චිලාටත් එහෙම උගන්වනවා. අද ඔබට ඔබේ ගුරුවරු මේ පෙළ ගැස්ම මේ විදිහටම කියනවා. දැන් අපි මේ පුංචි දරුවන්ට ඔබ කියන්නේ ඉඩ දෙමුද? මේ රටේ නිදහස ලැබීමෙන් පස්සේ මේ වගේ තැන්වලින් ගියපු නායකයෝ රට පාලනය කළා. රාජ්‍ය ආයතනවල නායකත්වය අරගෙන තියෙනවා. එහෙනම් ඇයි අපි හැමදාම මේ දුක්පත් වෙලා සංවර්ධනයේ වෙමින් පිටියයි. කොහෙද අපිට වැරදුනේ? අපි බොහොම ශ්‍රී ලාංකිකයෝ විදිහට හරි අභිමානයෙන් කතා කරනවා. පිළිසක්. මට තේරෙන්නේ බොහොම බුද්ධිමත් උගත් මිනිස්සුන් පුංචි රටේ අපිට මේ වෙලා තියෙන්නේ ඇයි කියලා. පොතනානේ වරදක් කරනවා කියලා ඔබට තේරෙන්නේ නැහැ. පුතේ මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් ගන්න. දැන් බලන්න දියුණු රටවල මිනිස්සු එකිනෙකාට ගෞරව කරගන්න විදිහ ඔබ දැකලා ඉන්නේ. අපේ ගෞරවය තියෙනවද අන්තිමට? සමහර දරුවන්ට වෙලාව නැහැ අම්මට තාත්තට උදේ වැඳලා එන්න. මකට ඇවිල්ලා කතා කියනවා. බායි. අපි ඉතින් පටන් ගමු. අද වෙනද අපි ඉස්කෝලේ කියන්නේ ගුරුවරු අපිට මේ වෙලාව පෙන්නන්නේ නැත්තම් පොලිසිය නෙමෙයි ඉන්න වෙන්නේ බන්දරට. අද වෙලාව පෙන්වුවා මොකද කරන්නේ? දරුවෝයි දෙමාපියෝ ඔක්කොම එකතු වෙලා පොලිසියට යනවා පැමිණිලි කරනවා. මානව හිමිකම් කඩවුණා කියලා දරුවට ලොකු වටපිටාවක්. අපි කියන්නේ ගුරුවරයෙකුට හෝ කිසිම කෙනෙකුට දේශ සහගත ලෙස දරුවෙකුට සලකන්න බෑ. පහර දෙන්න බෑ, ඉක්විදවන්න බෑ. ඒක මානසික වෙන්න පුළුවන්, කායික වෙන්න පුළුවන්, පීඩනයක් දෙන්න බෑ. මේ තෝරන කියන්නේ එනිසා පුතේ ඔබේ අනාගතයට පැහැදිලි ඔබට ඉගෙන ගන්න උසස් අධ්‍යාපනයට යොමු වෙන්න ඔබට තරක් වෙනවා කියනවා පුද්ගල ජීවිත ප්‍රදේශයක් නෑ. එනිසා මම දැන් සහකාරත්වයක් කරනවා මේකට. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ. බිබිල කියලා කියන්නේ බොහොම වාසනාවන්ත ප්‍රදේශයක්. ඔබ ඔබේ ගමන යන්නට ඕනේ. අපි විශේෂයෙන්ම ඔබට ඔබේ අනාගතයට සුබදම ඒ වගේ පුංචි පරිවර්තනයක් කියන්න ඕනේ. ඔබේ අයියලාට අක්කලාට ඒ වගේ දෙමව්පියෝ මෙතන ඉන්නවා. තමන්ගේ සහෝදරයාට පොලිසියට බැඳෙන්න අවස්ථාවක් දැන් තියෙනවා. ඒකේ මූලික සූචිකම් ටිකක් තියෙනවා. ඒ සූචිකම් සපුරන අයට කරුණාකරලා මම වෙන්නේ
අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. පොලිසියට දෙන්න පුළුවන් ඒ ලොකු ඉගයක් පොලිසිය ඇතුලේ ගෙනනවා උත්සාහ කරන නිසා ඒ නිසා ඒ පුරක් පාඩු පුරවන්න උත්සාහ කරනවා. ඒ පරිගණක දැන දෙමින් මේ අවස්ථාවේ සහභාගී සඳහා මට ආරාධනා කරමු දවසට නැවතත් සිද්ධාර්ථ වෙමි. ඔබගේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නට කියලා හොඳ නායකයෙක් වෙනට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම නේ